පිළිආච්චියේ මන් දන්නවා මන් දුප්පත් කියලා. ඒත් මගේ මේ ලස්සන පෙනුම ගැන හිතලා ඔබතුමිය මාව කසාද බඳින්න කැමති වෙයිද? මට ඕනෑ ඔබතුමියගේ සෙවණේ සුව පහසුවට ජීවත් වෙන්න. මට නම් පුදුමයි පුතේ. මගේ මහත්තයා නැති වුණාට පස්සේ අපිට ළමයිනුත් හිටියේ නැහැ. ආච්චියේ මට පුතා කියලා කියන්න එපා. මගේ නම පොල්මා. පොල්මා. මගේ නම තැඹිලිනා. එන්න මගේ ගේ ඇතුළට. අපි මුලින්ම ඔයාට ලස්සන ඇඳුම් ටිකක් ගමු. පොල්මා, මට ඕන ඔයාව හැමෝටම පේන්න ලස්සනට තියන්න. තැඹිලිනා, අපි තවත් ප්‍රමාද වෙන්න ඕනේ නැහැ. අපි අදම කසාද බඳිමු. අඩෝ පොල්මා, සල්ලි වලටම නාකි ආච්චිව බැඳ නේද? සතුටු වෙනවා. අද අපේ ජීවිතයේ අලුත් ආරම්භයක්. ඔයා මගේ ජීවිතයට ආපු එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මේ හැමදේම, මේ ලස්සන ගේ, මේ දේපල, මේ ඔක්කොම දැන් මගේ. හැබැයි ඇය නිසා. මේ හැමදේම සදහටම මගේ වෙනවා. එතකොට මට පුළුවන් ලස්සන කෙනෙක්ව බැඳලා සැබෑ සතුටක් ලබන්න. තැඹිලිනා, මොකද උනේ? ඔයාට අසනීපද? පොල්මා, මම හිතන්නේ මම ගැප්ගෙන. මොකක් ගැප්ගෙන? ඒක කොහොමද වෙන්නේ අපිට මේ වයසේදී? ඔබ පැතුම් තැඹිලිනා, පුදුමාකාර දරු ප්‍රසූතියක්. පැටියා හරිම හුරුබුහුටි. තාත්තා වගේමයි. මේ පොඩි එකා මගේම පෙනුම. මට දැන් දේපල වගේම උරුමකාරයෙකුත් ඉන්නවා. දවසක මට පුළුවන් වෙයි මේ පැටියත් එක්ක මට ගැළපෙන ලස්සන කෙනෙක් එක්ක මේ හැමදේම භුක්ති විඳින්න. මගේ නියම සතුට තියෙන්නේ ඔතනයි. හලෝ, ලස්සන කායකක් නේ. ඇත්තටම මම ඔයාට ගොඩක් ආදරේ. ඔයා මොකද කියන්නේ? එහෙමද? ඔයාගේ පෙනුමත් මගේ කායකට ගොඩක් ගැලපෙනවා. මට කියන්න අමතක වුණා. ඔයා ගොඩක් දවසක් ලංකාවේ හිටියද නැත්නම් අදමද ආවේ? ඇත්තටම මම අද තමයි ලංකාවට ආවේ. ලන්ඩන් ඉඳලා. මගේ අනිත් දේවල් හෙට තමයි එන්නේ. එහෙනම් ඔයාව කොතනින්ද මුලින්ම දාන්න ඕන? ඔයාගේ බඩු ටිකක් තියෙන නිසා මම හෙටම දාන්නම්. ඇත්තටම මට මුලින්ම නැන්ද ගෙදරට යන්න ඕනේ. හෙට දාගෙන යන්න පුළුවන්ද? අද මාව මෙහෙට එක්කගෙන ආවට ගොඩක් ස්තුතියි පොල්මා. ඔයා ඇත්තටම හරිම හොඳ කෙනෙක්. පොල්මා, මට ඇත්තටම ඔයාට මම ගොඩක් ආදරේ. මම දන්නේ නැහැ ඇයි මම මේ තරම් ආදරේ කරන්න කියලා. පොල්මා, මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. හැබැයි මම මේක කිව්වම ඔයා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. පොල්මා, මගේ කලින් කසාදෙදුව අද මෙහෙ ඇවිත් යන්න එනවා කිව්වා. ඔයා ඒකට බය වෙන්න එපා. එයා ඉක්මනටම යාවි. එයා මේ එන්නේ අපේ මේ පොඩි බබාව බලලා යන්න විතරයි. පොල්මා, මේ තමයි මගේ දුව ඔරෙන්ගා. දුව, මේ මගේ හස්බන්ඩ් පොල්මා. මේ මම ආදරය කරපු පොල්මද? එයාද අම්මාගේ හස්බන්ඩ්?